අම්බෝ ඇති යන්නේ මොනම හන්සි බෑ අනිවාර්යෙන් තව 4ක් කරන්න ඕන. ඔය බඩ කඩਿੱත්තුව කුසට ලං කරගෙන ඔබ හිටියාම ළමයි ලැබෙයි මේන් කියලා. ඕවා ගෑනුගේ බඩවැල් චෝදා පාලු කරන ඒවා. තව ටිකක් ජීවිතේ පිළිවෙල කරගෙනම ළමෙක් හදනවා කියලා තමයි අපි හිතුවේ. මගේ ආර්ථිකය ෆික්ස් කරගෙන මිසක් මායි උත්තරේ දරුවෙක් ගැන හිතන්නේ නැහැ. මට කාරණාව පැහැදිලි. මේ අබුද්දස්ස කාලේ හැදෙන අලුත් પરම්පරාව වොම තමයි. මුගේ ඔළුවල තියෙන එක එක විකාර. දැන් ඔය නෝන කියන හැටියට නෝනගේ ලේලි ලෝක පැවැත්මට වඩා තමුන්ගේ ශරීර පැවැත්ම ගැන විතරක් හිතන කෙනෙක්. ඒ ගැන මොකට කියනවද නාරායන මහත්තයෝ? මගේ කොල්ලව කෑවේ ඕකේ තමයි. දරුවෙක් මල්ලෙක් නැතුව රටක් ලෝකයක් දිනුවත් වැඩක් නැහැනේ නෝන. අඩුම ගානේ වයසට ගියා වතුර වීදුරක් හරි දෙන්න දරු මල්ලෙක් ඉන්න එපා. කීයක් ගියත් කමන්නේ නාරායන මහත්තයෝ. මට මේකට විසඳුමක් කරලා දෙන්න. අපෝ ඒව සුළු දේවල් නෝන. කොහොම වැඩද මං කරලා තියෙන්නේ? රජවරු එන වෙලාව ඒ ඇත්තෝ කියන්නත් කලින් කියපු මට රජවරු යන වෙලාව උන්දලා යන්නත් කලින් කියපු මට ඔය සුළු දේවල්. මහත්තයාට සුළු දෙයක් වුණාට මේක තමයි මට තියෙන ලොකුම දේ. කලබල වෙන්න එපා. නෝන මේ ඇවිල්ලා ඉන්නේ නියම තැනට. වැඩේ කිරුණා වගේ තමයි ඉති. කොටිම වුණා කියලා හිතා ගන්නකො. දැන් මට කියන්න නෝනට ඕනේ නෝනගේ පුතාගෙනුයි ලේලිගෙනුයි දරුවෙක් හදාගන්නයි. පුතාව නෝනගේ කීම අහන තත්ත්වයට පත් කරගන්නයි විතරද? ඔව්. කොච්චරවත් මේ කොල්ලගේ වැඩේ මට ගොරව ගත්තු කමන්න ඔය. ඒක සුළු දේවල් නෝ. ඒක කොහොමද සුළු දෙයක් වෙන්නේ? තමන්ව හදපු අම්මට වඩා කසාද ගැන ලොකු වෙන එක සුළු දෙයක්ද? මං කිව්වේ ඒක නෙමෙයි ළමයෝ. මේ වැඩේ කරලා දෙන එක සුළු දෙයක් කියලා. දෙවියන් වහන්සේ පිරිමියව මවලා ඒ පිරිමියාගේ ඉරණම් ඇටයක් කඩලා ගෑණිව මැව්වේ කියලා කතාවක් තියෙනවානේ. ඉතින් තමුන්ගේ ඇටෙන් මවපු දේ කියන හැටියට ඇටේ අයිතිකාරයා වැඩ කරන්නේ. ඒවා සුළු දේවල්. වැඩේ කරනවා කියලා හිතා ගන්න. ඔය නෝන්ලා දැකපු Facebook ඇඩ් එක දැකලා ආපු ගොඩක් අයට දැන් දරුවෝ ඉන්නවා. සමහර අය දරුවෝ හීනෙන්වත් හදන්න හිතපු නැති අය. ඔන්න ඕක මොන දෙයකට කලවම් කරලා දෙන්න. පුතාටද දෙන්න ඕනේ. පුතාට දෙන්න පුතාට ගර්භාෂයක් නැහනේ. ලේලිට දෙන්න. දරුවත් ලැබෙයි. ඔය ගෑන්ට තියෙන පක්ෂපාතීකම පුතාගේ ගෑණිම අඩු කරලා දෙයි. 23230යි 750. සුළු දෙයක් කිව්වට ගානන ටිකක් ලොකුයි නේද? මට සුළු දෙයක් වුණාට මේක නෝනලට සුළු දෙයක් නෙමෙයිනේ. දැන් ටිකකට කලින් නෝනමනේ එක කිව්වේ. පරම්පරාවක් ගෙනියන්න දරුවෙක් ලබා ගන්නට මේ ගන්න ගානක් සුළු දෙයක් නෝන එක අතකින් බලන් යනකොට.
වැඩක් නෑ අම්මේ. මේ අම්මා මොන හරි දාලා දෙයි කියලා සැක හිතනද? මං කවදාවත් අම්මා ගැන හිම හිතන්නේ නෑ. අපි ඉතින් පරණ කාලේ මිනිස්සු නෙදුවේ. මගේ හිතේ ආසාවට කෑ ගැහුවට මට ඔය ළමයාත් එක්ක තරහක් නෑ. මම පස්සේ තේරුම් ගත්තා. අපිට වඩා දැනුම් තේරුම් තියෙන එකේ ඔයගොල්ලන්ගේ කැමැත්තට ඉඩ දෙන්න. හැබැයි පුතේ මේ අම්මා කියන දේත් ගැනත් පොඩ්ඩක් හිතන්න. උදාරයි මයි හැමදේම ප්ලෑන් කරලා තියන්නේ අම්මේ. අනික උදාර දැන් ටාගට් අචීව් කරගන්න ලොකු කාලයක් නැහැනේ. ඊට පස්සේ අම්මගේ බලාපොරොත්තු ඔක්කොම හරියයි. මේක බොන්න දුවේ. පහුගිය ටිකේ පුතත් මාත් එක්ක වැඩි කතාවක් නෑ. මගේ හිතේ ආසාවට කෑ ගැහුවා මිසක්ක ඔයාලත් එක්ක තරහකට නෙවෙයි කියලා පුතාට තේරුම් කරලා දෙන්න. අන්න අයියගේ කැසට් එක නාරායනෙක් කුඩුවේදී රිවර්ස් කරා. මොකද ඉන්නකෝ ඇති ආන්තා මම මේ දවස් දකින්න කොච්චරනම් පෙරුම් පිරුවද මේ ගෙදර මූසලකම යන්තම් ගියා. හරි ගියා ඉතින්. මං අම්මට නාරායන ගැන කිව්වේ හින්දා. අම්මත් දැන් හරියට කතා කරන්නේ මේ අයියා මේක තනියෙන් කරගත්තා වගේ. මට අමාරුයි අම්මේ. මේ ළමයට සහලෝලා උළුනේ. ඉක්මනට අයියට කතා කරන්න. මට සමා වෙන්න පුතේ. මං ඔයාලට වරදක් කරන්න හිතාගෙන කරා නෙමෙයි. අනේ පෙන් සිද්ධ වෙයි අම්මේ. දැන්වත් අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්නකෝ. තමන්ගේ හින දරුවන් ලවා බලන්න හදන්න එපා. දරුවන්ටත් එයාලගේම කියලා හින දිනනවා කියලා පොඩ්ඩක් හිතන්නකෝ. අනිත් එක අර හොරෙක්ගෙන් දීපු කුඩක් නිසා මේක වුණා කියලා දැනගත්ත එක හොඳට ගියා. මේක වැරදිලා හරි වොමිට් වෙලා ඇඟෙන් නොගියා නම් මේක වකුගඩු වලටත් ඉෆෙක්ට් වෙන්න පුළුවන් කියලා ડોක්ටර් කිව්වා. අනේ ඇයි අම්මේ මේ වගේ මෝඩ වැඩ කරන්නේ? අම්මගේ හැඟීම් තේරුම් ගන්න බැරි ඔයාට ඒක මෝඩ වැඩක් වුණාට අම්ම කලේ යට කරන්න පුළුවන් හොඳම දේ. නංගි මේ තමුසේ තමා මේවට වග කියන්න ඕනේ. තමුසේ තමා අම්මවත් එක්කන් ගියේ හොරු ගාවට. ඔයත් අම්මගේ ආසාවන් ගැන හිතලා වැඩ කරා නම් මෙහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේ. චූටි මොකද වෙලා තියෙන්නේ? ඒ මොකද්ද වෙලා තියෙන්නේ? නංගි ඇයි චූටි ගෑස්ට්‍රික් උඩට ගහලාද? මේ නංගි අම්මගේ ආසාව ඉෂ්ට කරලා දීලා වගේ. චූටි දැන් ඉතින් මෙතන වටපිටාවට එන්න කෑ ගහන්න නැතුව ඔය අයිතිකාරයා මොකද්ද කියලා හොයලා බන්දලා දුන්නා නම් හරි. චූටි මොකද්ද දුවේ මේ කරගත්තේ? කතා කරන්න.
හිංසෙන් නිසා කායිකව සහ මානසිකව පීඩා විඳින කාන්තාවන් අප සමාජයේ බහුලව දැක ගන්නට පුළුවන්. නිදහසේ ජීවත් වීමේ අයිතිය අප සෑම දෙනාටම අයිති දෙයක් වේ. එම නිසා ගෘහස්ත හිංසනයට දැන්වත් තිත තබමු.